කොල්ලෝ අයි මාමේ කොයිද බං උඹ යන්නේ? නෑ මාමේ මං කඩේ ගියා. මොනවාද බං ඔය මල්ලේ තියෙන්නේ? නෑ මාමේ අපි දන්තාක් දෙන්න. ඒක නුනා වෙන බඩු තියෙන්නේ. ඒක නම් බොහොම හොඳ වැඩක් කොල්ලෝ. වරෙන්ක පොඩ්ඩක් මෙහෙට. එහෙනම් මෙතන රුපියල් 1000ක් තියෙනවා මේකත් තියාගන්න ඔබ දාන්නේ වැඩ වලට. පරිස්සමෙන් ගිහින් වරෙන්. මාමේ බොහොම පිං. මාමට දිව්‍ය ලෝකෙමයි සර්ව සම්පත් ලැබෙන්නේ. මල්ලි නෑ අයියේ. මොකද බං උඹ ඔය hina වෙවි ඉන්නේ? මොකද්ද බං උඹ කරපු ජල්තර වැඩේ? නෑ අයියේ. මං යා ගෙදර මාමලේ වත්තේ අම්ම ගැදුවානේ. පොඩ්ඩක් අතේ මාට්ටු වෙනවනේ. ඊට පස්සේ උඹ කොහොමද බං බේරිලා ආවේ? ඒ අකා මගෙන් ඇහුවනේ මල්ලි තියෙන උනා කියලා. ඊට පස්සේ මං කිව්වා අපි ඩෝනයක් දෙන ඒකට මොනගෙන බඩු තියෙන්නේ කිව්වා. ඒක නම් බොහොම හොඳ වැඩක් කියලා ඒ මාමා මට රුපියල් 1000ක් දුන්නානේ. නෑ මම මාරේ කිව්වේ බං. උඹ මොලේ තමයි මොලේ ඈ. ඒ පුදුසුද්දා. බලපංකෝ අද නිවාඩු දවසක් කියලා මට කම්මැලි නේ බං. ඒක පාවා යවංකෝ පාර පැත්තට. අර පොඩි එකා බං. අප්පට සිරි අර පොඩි එකා නේ බං එන්නේ. ඔව් ඌ තමයි. මල්ලි කොහෙද බං යන්නේ? ඒ අයියේ තාත්තා කියවනවට මල් පොරයන් යන්න කියලා. මචං බිග්මන්ට කඩේට ගිහින් එනවද බං? ඔව් බං මං විනාඩියෙන් ගිහින් එන්නම්. ගිහින් අරෙන් මර්ෂී නැතුව. අද මොකද බං අපි කරන්නේ? අද නියම වැඩක් තියෙනවා. අපි ගිහින් ක්‍රිකට් ගහමු. යන්න නම් පුළුවන් බං. ගෙදර ඉන්නේ කේස් එක තියෙන්නේ. හරි හරි බං පොඩ්ඩක් හිටහන්කෝ දැන් පොඩි එකා එයිනේ. ඒ මල්ලි පොඩි උදව්වක් කරපංකෝ. මොකක්ද අයියේ උදව්ව? අපිට සෙල්ලම් කරන්න යන්න ඕනේ. ගෙදරින් යන්න ප්ලෑන් එකක් කියපංකෝ බං. අයියෝ ඕවද බං ප්‍රශ්න? කියපංකෝ බලන්න එහෙනම්. අපි කියමු උඩා පියදාස මාමා ගහන වැටලිලා. එතකොට කොහොමද බං අපි ගෙදරින් යන්නේ? අයියෝ බං එතකොට තාත්තලා යනවානේ පියදාස මාමාව බලන්න. අඩේ එතකොට පුළුවන් අපිට ගෙදරින් පැන ගන්න. කයි එක කා ඉන්න නැතුව යමංකෝ බං ගෙවල් වලට කියන්නේ. මාමේ අය මොකද? තාත්තේ මොකෝ? අම්මයි තාත්තයි ටවුන් ගියානේ. මේ මාමේ දන්නේ නැද්ද? උඩා පියදාස මාමා ගහින් වැටලානේ. මොකක්? පීදාස ගහින් වැටිලා? මම ඉක්මනට ගිහින් බලලා එන්නම්. උඹලා කොහෙවත් යනවා එහෙම නෙවෙයි.
අද ඔබ ඉවරයි. ආන් ඔබ කිව්ව බොරුව මාට්ටු වෙලා ආන් අර මාම ඇවිල්ලා. අද හරි. මනේ මටත් හිතයි කරන්න ආදරේ තනි කමේ පාළුවේ උන්නා ඇතිලු පාළුවේ